කොහොමද අද අපි හවස පොඩි ගමනක් යන්න ලෑස්ති බලන්නකො මෙයාලා ලෑස්ති වෙනවා. මෙයාලා දෙන්න නම් තවම ලෑස්ති වෙන ගමන් ඉන්නේ. මම නම් ඉතින් ලෑස්ති වෙලා ඉවරයි. අද අපි යන්නේ අසයින්මන්ට් ස්ට්‍රෙස් එක රිලීස් කරගන්න. මේ පේනවනේ මෙයාලා ලෑස්තිලා ඉන්නේ. හරි අපි බලමු කොහෙද යන්නේ කියලා. අපි ඉන්නේ බෝඩිමේ උඩ තට්ටුවේ. කොයි වෙලාවක හරි මම මේ පඩිපෙලෙන් වැටිලා අඬක් කඩා ගන්නවා. කැඩකි තමයි අපිට මේ පඩිපෙලෙන් බහින්න තියෙන්නේ. කවුද මේ ලස්සන කෑල්ල? මේ ඉන්නේ අනිත් කෑල්ල. දැන් ඉතින් ගේට් එකත් ලොක් කරලා අපි යන්න පිටත් වුණා. අහන්නකො ළමයි මාර වැඩක් වුණානේ. මං ගාගෙන ඉන්න ලිප්ස්ටික් මිෂුගේ සුදු පාට ටී-ෂර්ට් එකේ වැදුනා. කොහොම තමයි අප්පා ඩාම් වෙනවා ඩූ. දෙන්නවම දාලා ගියා. හාල් වෙන්න. දැන් ටුක් වල යන කලින් හැමදාම ටුක් වල යන සල්ලියක් බස් එක යනවානේ. අද ගාදසියක් යන පොල් ෆේස් වෙනවා. බස් එකට නැගගත්ත විතරයි අපිට අපේ යාළුවෙකුත් හම්බුණා. හරි දැන් අපි යන ගමන් ඔයාලම බලන්නකො මේ කොහෙද කියලා. මේ මෙතන දන්න අය කමෙන්ට් එකක් දාගෙන යන්නකො. ඉතින් දැන් තමයි අපි බස් එකෙන් බැස්සේ. තව එක්කෙනෙක් ඉන්නවා අපි යනකම් බලාගෙන. බලන්නකො හොරෙන් ගිහිල්ලා ආව සර්ප්‍රයිස් කරන්න යන්නේ. අයියේ මේ ඉන්නේ මොකේද? බස් එකේ යන්න තරම් ලොකු දුරක් නැති හින්දා අපි ටික පයින්ම පිටත් වුණා. කියන්න බැරි වුණානේ අපි කොහෙද යන්නේ කියලා. අපි යන්නේ ගෝල් ෆේස්. කමෙන්ට් එකකින් කියන්න ඔයාලා කැමති මුහුදට උදේ යන්නද හවස යන්නද? අපි ගෝල් ෆේස් එකට ඇවිත් ඉන්නේ. අද ඉරිද දවසක් නේ ළමයි. අද සෙනග. මුහුද ළඟට ආවම හිතට මාළම සැනසීමක් ලැබෙනවා නේද? දවසම වැඩ කරලා හරි ඉගෙනගෙන හරි ඉවර වෙලා මුහුදට ආවම හිතට ලොකු නිදහසක් දැනෙනවා නේද ළමයි? අපි දැන් ඉස්සවඩේ කන්න යන්නේ. ගෝල් ෆේස් ගිහිල්ලා ඉස්සවඩයක් ආවේ නැත්තම් ඉතින් වැඩක් නැහැ. අපි මොනවද ගත්තේ කියලා බලන්නකෝ. අපිට නෑ. එයා ගත්තින් අපිට නෑ. දැන් අපි කන්න දැක්කේ මෙයා කැමති නෑ මේ කපුටෝ කන්න. කපුටෝ කන්න. Pero no, que le quiere
මුහුදේ වෙනමම ලස්සනක් තියෙනවා. කැමරාවේ පේනවට වඩා S2 දැක්කම තවත් ලස්සනයි. තව දෙයක්, වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් subscribe කරලා like කරන්නත් අමතක කරන්න එපා. බීච් ගිහිල්ලා ඉතින් රැල්ල පෑගුවේ නැත්තම් වැඩකුත් නැහනේ. ඒ නිසා අපි රැල්ල පා ගන්නත් ගියා. ටිකක් වෙලා රැල්ල පාගලා එහෙම අපි යන්න පිටත් වුණා. එහෙනම් දැන් ළමයි අපි බෝඩිමට යන්න යන්නේ. අදට vlog එක ඉවරයි. bye. පුස්සන්නයි.